පළවෙනි කාර්යයට ආවොත් ඔතන තමයි මාධ්‍යංගේ යම් ගැටලුවක් නිර්මාණය කළේ implementation of prior action. එතන එක මූලික action එකක් මේ prior action එකක් තියෙනවා utility කියන්නේ energy pricing ගණනය විය යුත්තේ පිරිවැය ආවරණය කර ගැනීමට. ඒක තමයි structural benchmark එක. අපි ඒකට එකඟ වෙලා තියෙන්නේ. ඒකට ෆෝමියුලා එකක් හදලා තියෙන්නේ. ඒ ෆෝමියුලා එකේදී ඉලෙක්ට්‍රිසිටි ජනනය වෙන්නේ මූලාශ්‍ර ගණනාවකින් නිසා ඒ වගේ මේ මූලාශ්‍රවල විදුලි බලය ජනනය වීමේ පිරිවැය ඉදිරියේදී සහ පවතින කාලගුණික තත්ත්වයන් මත වෙනස් වෙන නිසා ඒ ෆෝමියුලා එක තියෙන්නේ ඇස්තමේන්තු කරගන්න ලද කාල පරිච්ඡේදයක ජනනය කරන ආකාරයත් ඊට පසුව තිබිච්ච ලාභත් ගලපලා හදන්න ඕන එක. එතකොට ඉන්නේ අපි මූලික ස්ට්‍රක්චරල් බෙන්ච්මාර්ක් එකට එකඟයි. ඒකේ මේ ගැටලුවක් මේක ඇතුලේ කියන්නේ නැහැ. හැබැයි ඒ ගැළපීම කරලා මිල සංශෝධනය කිරීමට අපි කියන කන්ටිනියස් ස්ට්‍රක්චරල් බෙන්ච්මාර්ක්. අපි ෆෝමියුලා එකට එකඟ වෙනවා. ඒ ෆෝමියුලා එකට අනුව කොහොමද කන්ටිනියු වෙන්නේ මේක? අඛණ්ඩව යන්නේ. අඛණ්ඩතාවයේ මෙතන තියෙන කාර්තුමේ වශයෙන්. එතකොට කාර්තුමේ වශයෙන් තමයි විදුලිය බිල ගැළපීම් සිදු කළ යුතු වෙන්නේ. කාර්තුමේ වශයෙන් ගැළපීම් සිදු කරපුවාට මේ ෆෝමියුලා එකේ තියෙනවා දත්ත ගන්න ඕනේ මාස 6කට. මේක ඇත්තටම කාර්තුමේ වශයෙන් වඩා අවුරුද්දකට වගේ ගියා නම් හොඳයි. මොකද විදුලි බිල වගේ දෙයක් මාස් පතා වෙනස් කරන්න ගත්තොත් ක්වාටර්ලි වෙනස් කරන්න ගත්තොත් මේ කියන්නේ නිෂ්පාදන කාර්යන ඍජුවම සම්බන්ධ වෙන නිසා ඒ දත්තවල යාම යා වීම නිසා අර නිෂ්පාදන පිරිවැය වෙනස් වීමකුත් වෙන්න පුළුවන්. නමුත් කෙසේ වෙතත් දැන් මේ ස්ට්‍රක්චරල් බෙන්ච්මාර්ක් එක ඇතුලේ ඉන්නේ. ඒ නිසා ක්වාටර්ලි යන්න වෙනවා. ඉතින් අපි පැහැදිලි කරා ගිය වතාවේදී කොළඹදී පැවති අර මූලික සාකච්ඡාවකදී මේ ක්වාටර්ලි යන එකේ පුංචි ගැටලුවක් තියෙනවා. නමුත් දැන් එකඟ වෙලා තියෙනවා අපි කරමු. පසුගිය අවසානයේදී ජනවාරි මාසයේ සිද්ධ කරපු 120ක අඩු කිරීමට පස්සේ ඊළඟ ක්වාටර් එක ඊළඟ කාර්තුව එන්නේ මේ අප්‍රේල් වල. හැබැයි ඒ කාර්තුවට අදාළ දත්ත ටික විදුලි බල මණ්ඩලයෙන් මහජන උපයෝගිතා කොමිසමට ලබා දුන්නට පස්සේ ඒ පුරෝකථනයන් පිළිබඳ පැහැදිලි කර ගැනීම. ඒකට විගණනයන්ට යන්න ඕනේ. මොකද මහජන උපයෝගිතා කොමිසම කියන්නේ ස්වාධීනයි. ඒතර ඒගොල්ලන් සාකච්ඡා කරලා විදුලි බල මණ්ඩලයත් එක්ක බලලා ඒ අප්‍රියල් මාසයේදී මේක එකඟතාවය වෙනස් කරගන්න බැරි වීම තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ කොස්ට් රිෆ්ලෙක්ටිව් එක නැත්නම් ගිය පිරිවැය ආවරණය කරගන්නව නැහැ කියන එක නෙමෙයි. මේ තියෙන්නේ දත්ත සාකච්ඡා කරලා එකඟතාවයට එන්න බැරි නිසා අපිත් ඒ කාරණේ IMF එකට කිව්වා යම් කාලපම ලබා දෙන්න. ඊළඟ ක්වාටර් එක වෙනකොට ඒ කියන්නේ ජූනි මාසයේදී මේක අනිවාර්යයෙන්ම මෙතන යම් අර උපකල්පන වලත් ගැටලු තියෙනවා නම් ඒකත් විසඳගෙන නිසි පරිදි ඉදිරියට යමු කියලා. ඉතින් ඒ එකඟතාවයට ඒගොල්ලොත් ආවා. ඒ අනුව මේ වාර්තාවේ ලියලා තියෙන්නේ අර cost reflective එක not met කියලා කියන්නේ අප්‍රේල් මාසේ එකක් නොකරපු එක. එහෙම නැතුව cost reflective එක ගන්න පිරිවැය ආවරණය කරගන්න නැහැ කියන එක නෙමෙයි. ඒක වැරදි විදියට තමයි සමාජගත වුනේ. ඊළඟ කාරණේ එතනම තියෙනවා ensuring proper functions of the automatic electricity price adjustment. ඒ කියන්නේ මේක. එකක් තමයි පිරිවැය ආවරණය කරන මිල. ඒ වගේම තමයි පිරිවැය ආවරණය කරන මිල ගන්න ගමන්ම විදුලි බල මණ්ඩලය වගේ මේ රාජ්‍ය ආයතනයකදී ලාභය සහ මුදල් ප්‍රවාහය එදිනෙදා වැඩ කටයුතු කරගන්න යනකොට ඒ බෙදා හැරීම් කරනකොට මුදල් එළියට ගලාගෙන යනවා ඇතුළට ගලාගෙන එනවා. ඒවලත් අඩු වැඩි වීම සිද්ධ වුණොත් විදුලි බල මණ්ඩලයට යන්න සිද්ධ වෙනවා ණය ගැනීම. ඒක කෙටි කාලීන ණය ගැනීම. ඒතර මේ කෙටි කාලීන ණය ගැනීම අනවශ්‍ය විදියට වැඩි වුණොත් අන්න ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට ප්‍රශ්නයක් වෙයි කියලා. මොකද අතීතයේදී විශාල විදියට ණය අරගෙන ගත්තු ක්‍රියාමාර්ග නිසා හිර වෙලා තිබිලා ඒ ණය නැවත අපි ප්‍රතිව්‍යුහගතකරණය කරලා ආණ්ඩුවටත් යම් විශේෂ බරක් දාලා ඒවා සමනය කරලා තියෙන්නේ. දැන් මේ පරණ තිබිච්ච කුණු බැලන්ස් ෂීට් එක අපි ක්ලියර් කරලා තියෙන්නේ. ඒ නිසා අලුත් තැනක ඉන්න නිසා යම් ආකාරයක ණය ගැනීම සිද්ධ වෙනවා නම් එතෙන්ට යන්න කලින් ස්වයංක්‍රීයවම මිල ඇඩ්ජස්ට් කරන්නයි කියලා තව කැලලක් තියෙනවා. ඒක සිද්ධ වෙනවා. ඒක ගැටලුවගේ ඒක අපි එන්ෂුවර් කරනවා. ඒක තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඒක කොහොමද වෙන්නේ? මේ මිලදීන් ගැනීම ඇතුලේ සිද්ධ වෙන කෑෂ් ෆ්ලෝ එකේ ඒ ලොස් එක රුපියල් බිලියන 15කට වඩා අඩු වෙනවා නම් අකණ්ඩව සති දෙකකදී එකවරම 10%කින් විදුලි බිල වැඩි වෙන්නට ඕනයි කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක අකණ්ඩ සති දෙක ඇතුලේ තාම ගැළපීම කරලා නැති ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේ ගැළපීම ගණන් හදලා දැනට විදුලි බල මණ්ඩලයත් මහජන උපයෝගිතා කොමිසමත් තරම් බලපුවාම එහෙම වෙනස් කිරීමක් සිද්ධ වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ රුපියල් බිලියන 15 ඉක්මවා යන තැනක නෙමෙයි තියෙන්නේ. ඒ නිසා මේ කාරණා දෙක ඊටාම පැහැදිලි. නමුත් සමාජවල මාධ්‍ය විශේෂයෙන් මේක ගියා අපි පිරිවැය ආවරණය කරගන්නේ නැහැ කියලා.